ක්‍රියාත්මක වෙච්ච බවයි මේ තරම් හදියක් කරේ. මොකද්ද මේ වැරදි පණිවිඩයක් මෙයා දැනගත්තේ? අර ඊගාවට ගිහිල්ලා කතා කරපු එක්කෙනා තමයි මාව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ කියලායි දැනගත්තේ. එතකොට අර නිරුද්ධ වෙච්ච අත්දැකීම් ටික ගැන අපිට නිරුද්ධ වෙච්ච අත්දැකීම් ටික නිරෝධ වෙච්ච බවට නුවණ නැහැ. ඊට පස්සේ මන ආයතනෙන් අවස්සල දෙන කුණුගඩ තමයි අවස්ස ඉන්නේ. ඒකෙන් මොකක් හරි එකක් අරගෙන වමාර ඉන්නවා මිසක් උනේ මොකක්ද මෙතන සිද්ධ වෙච්ච යාන්ත්‍රණය මොකක්ද කියලා දකින ප්‍රඥාව අපිට එළඹ සිටින්නේ නැහැ. එතකොට අපිට පුළුවන් වුණොත් මොකද්ද මෙන්න මේ සමත විදර්ශනා දෙන්න නම් මේ පණිවිඩය අපිට අරන් එන්නේ. සිහිය විසින් නම් පණිවිඩේ බාරගන්නේ. එතන බුදු පියාණන් වහන්සේ උපමා කරන්නේ දොරටුපාලකයා සිහිය විදියට ඒ සිහිය කියන දොරටුපාලකයා ආපස්සට යන්නේ ආපු මාර්ගයෙන්මයි. එයා පණිවිඩේ නගර හිමියාට පවරලා ඌ පරිදි පවරලා ආපු මාර්ගයෙන්ම යනවා කියලා කියනවා. එතකොට නගර හිමියා රැවටෙන්නේ නැහැ. ඒ සිහිය ගියේ ආපු මාර්ගයෙන්ම නිසා නගර හිමියා හරියටම යාව හම්බෙන්න ආපු කෙනාව දකිනවා. ඉතින් ඒ වගේ අපි මෙන්න මේ ඇහැ රූප චක්ක විඥාන කියන මේ ස්පර්ශ ආයතනේ ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච තැනක හරියට මේ ලෙන්ස් එකයි ආලෝකයයි කැමරාවයි මේ ටික වැය වෙලා හදන වීඩියෝ එක ඒක කාටවත් හම්බ වෙලා නැහැ. ඊගාවට එතනින් කවුරු හරි කෙනෙක් ආවොත් එයාට පේන ටිකනේ දැනගන්නේ. අර ටික කාටවත් හම්බ වෙලා නැහැ. අපිටත් ඒ අන්න බලන්න හැම මොහොතකම ඒ ඊගාවට එතන ඉස්සරහට ආපු කෙනා දැනගන්නේ කැමරාවේ ලෙන්ස් එකට ඇහැ තියලා ඊට කලින් ඒකෙන් සකස් කරලා දීපු සංස්කරණනේ අරයා දැනගන්නේ. ඒ වගේ අපෙත් මේ ඇහැ රූප චක්ක විඥාන වැය වෙච්ච තැනක ඊගාවට උපදින මන ආයතනෙන් දැනගන්නේ ආන් අර නිරෝධ වෙච්ච අත්දැකීම. නිරෝධ වෙච්ච අත්දැකීම තමයි මන ආයතනෙන් උස්සලා දෙන්නේ. ඇත්තද උස්සලා දෙන්නේ? නෑ. ඇතුලේ තියෙන කුණු ගොඩ තමයි උස්සලා දෙන්නේ. ඇතුලේ තියෙන කුණු ගොඩෙන් උස්සලා දීලා එයා මොකද කරන්නේ? එතනින් නතර වෙන්නේ නෑ. ඒක එළියට දානවා. ඒතර බුදු පියාණන් වහන්සේ මං දැන් මේ මාත්‍රිකා කරගන්න ඉදිච්ච ගාථාවේ කියවෙන්නේ කුම්මෝ අංගානි සකා කපාලේ. කවුරු හරි කියනවා ඉබ්බෙක් තමන්ගේ කට ඇතුලට ඔක්කොම අවයව ටික බහා ගන්නවා වගේ. සමෝධහම් බික්කු මනෝ විතක්කේ මේ මනෝ විතර්ක ටික හකුලවා ගන්න කියලා කියනවා. මේ මනෝ විතර්ක ටික පස්සකින් තබන්න කියලා කියනවා. අනිශ්චිතෝ අඤ්ඤ මහෙට්ටයානෝ කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. කිසිවක් ඇසුරු කරන්නේ නැතුව කිසිවෙක්වත් පෙලන්නේ නැතුව පරිනිබ්බුතෝ න උපවදීය කංචේ අන්‍යයා පිරිනිවෙනවා කියලා කියනවා කාටවත් උපවාදයක් කරන්නේ නැතුව. ඒක තමයි මම මාතෘකා කරගත්ත ගාථා පාඨයේ තියෙන අර්ථය. ඕක ඒ වෙන කුම්මෝපම සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක ඉබ්බෙක් ගන්තීරයක් අයිනේ ඉන්නවා. ඉන්නකොට ඔතෙන්ට එනවා නරියෙක්. නරියා ඈත ඉඳන් මෙනවා මේ ඉබ්බා දකිනවා. ඉබ්බා මොකද කල්පනා කරන්නේ මේක ආවොත් නම් මගේ මොකක් හරි කෑල්ලක් කඩා ගන්නවා. මං දාන්නේ එක කෑල්ලක්වත් එළියට කියලා හිතාගෙන මෙයා මොකද කරන්නේ අර අත් දෙකයි අකුල් දෙකයි ඔළුවයි නැට්ටයි ඔක්කොම ටික ගන්නවා කටුව ඇතුළට. දැන් ඉතින් නරියත් එනවා ළඟට. ඇවිල්ලා බලනවා මොකවත් නැහැ එළියේ. හරි උඹ දාපන්කෝ එක කකුලක් හරි එළියට දාපු ගමන් මම කඩාගෙන කනවා. නගුට හරි දාපන්කෝ එළියට මම කඩාගෙන කනවා කියලා මේ නරියා බලා ඉන්නවා. ඉබ්බා නෙවෙයි එකක්වත් දාන්නේ. ඉබ්බා නෙවෙයි එකක්වත් එළියට දාන්නේ. මෙහෙම බලාගෙන ඉඳලා නරියා වෙහෙසටපත් වෙලා යනවා කියලා කියනවා. අපි නම් මොකද කරන්නේ? නරියා ගිහිල්ලාද දන්නේ කියලා බලන්න හරි මොකක් හරි එළියට දානවනේ. ඒ වුණාට
බලන්න අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ උපමාවට ගන්නේ. ආන් ඒ වගේ මේ මනෝ විතරක ටික හකුලවා ගන්න කියන මායයට අවකාශයක් දෙන්න එපා කියනවා. මායя ඇහෙන් අවකාශයක් ගන්න බලාගෙන ඉන්නේ. කනෙන් අවකාශයක් ගන්න බලාගෙන ඉන්නේ. නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් අවකාශයක් ගන්න බලාගෙන ඉන්නේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඇහෙන් රූප දැකලා නිමිති ගන්න එපා. අනුනිමිති ගන්න එපා. මේ මනෝ විතරක ටික එළියට දාන්න එපා කියලා කියනවා. කනෙන් ශබ්ද අහලා නිමිති ගන්න එපා. අනුනිමිති ගන්න එපා. මනෝ විතරක ටික එළියට දාන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න අපිට මෙන්න මේ කාරණාව පළවෙනිට පැහැදිලි වෙන්න ඕනේ. නොතිබිච්ච දෙයක්. අපේ මන ආයතනේ ඒ සංස්කරණය කරලා දෙන ආකාරය පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. අපිට කොහොමද ලේන්සුව අල්ලන්න පුළුවන් වෙන තැනකට ලේන්සුව පේන තැනකට අපේ මනස පත් වෙලා තියෙන්නේ කියන කාරණාව අපිට දකින්න පුළුවන් වෙන්න මෙන්න මේ ටික නොදැක මේ ටික නිරුද්ධ වෙච්ච තැනක මන ආයතනෙන් එළියට ඇදලා දෙන කුණු කෑල්ලක් අල්ලගෙන තමයි මේ දඟලන්නේ. අනේ අරයා මට මෙහෙම කිව්වනේ කියලා ඔන්න ඕක කල්පනා කර කර ඉන්නවා. ඔය මොකක් ගැනද කල්පනා කරන්නේ? අපේම ඇතුළේ තිබිච්ච කුණු ගොඩෙන් එකක් එළියට අරගෙන නෙවෙයිද මේ කල්පනා කර කර ඉන්නේ? කුණු ගොඩෙන් එකක් එළියට අරගෙනයි ඒ කන සද්ද සෝත විඥාන තුන හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙලා ගිහිල්ලා හරියට දැන් මේ වොයිස් රෙකෝඩරේ ඒකේ තියෙන සර්කිට් එකයි ඒකට ලැබෙන සද්දයයි මේ වස්තුව ඒ කාරණා නිසා ඇතුලේ වැඩ කරන එකයි මේ භාණ්ඩයයි සද්දේ නිසා මේකේ සද්ද රෙකෝඩ් වෙනවා කියලා ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා. කාට හරි කෙනෙක්ට ආයේ මේක ප්ලේ කරලා ඒ සද්දේ අහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මේ වෙලාවේ ඒකෙන් සද්ද අපිට ඇහෙන්නේ නැහැ. මේ වෙලාවේ ඔය ඇත්තන්ට මේ සෝතංච පටිච්ච සද්දේ චුප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ කියන මෙන්න මේ ක්‍රියාවලියට අදාළව කන සද්ද සෝත විඥාන කියන මේ තුන්දෙනාගේ එකතුවෙන් සෝතායතනේ ස්පර්ශායතනේ සකස් වෙනවා. හැබැයි ඒක ඔයාලට හම්බ වෙලා නැහැ. ඒක ඔයාලට හම්බ වෙලා නැහැ. ඒක හම්බ වෙනවා නම් හැමෝටම එකම පණිවිඩය ඇහෙන්න පායි. එහෙම එකක් වෙලා නැහැ මේ මං කියන ටික අහන් ඉන්නව නම් 100 දෙනෙක් ඒ 100 දෙනා තේරුම් ගන්නේ 100ක් දේවල්. මං කියන එක නම් එක්කෙනෙක්වත් තේරුම් ගන්නේ නැහැ. එතකොට බලන්න ඒ කියන්නේ දැන් මේ අපිට දැන් මම මේ කියන මෙතනත් වෙනවනේ දෙකක්. මම මේ කියන තැන මගේ කටෙන් පිට වෙන සද්දයක් තියෙනවා. මෙතන හේතු ටිකක් නිසා සද්දයක් පිට වෙනවා. දැන් ඒකත් නෙවෙයි ඔයාලට ඇහෙන්නේ මේ මයික් එක හරහා ගිහිල්ලා බෆල් වලින් ඇහෙන එකක් නේ ඇහෙන්නේ. එතකොට එතන තව ක්‍රියාවලියක් යාන්ත්‍රණයක් සිද්ධ වෙනවා. ඒ හේතු නිසා ඒකත් එක්ක සමහරවිට තව මොනවා හරි පොඩි හරි සද්දයක් එකතු වෙලා එහෙම මොකක් හරිත් වෙලා එතනත් තව වෙනස්කමක් වෙලා තමයි ඇහෙන්නේ. ඊට පස්සේ ඒ ඇහෙන තැන ඇහෙනවා කියලා ඔය ඇත්ත තුලත් යාන්ත්‍රණයක් වෙලා ඒකත් නෙවෙයි දැනගන්නේ. ඔය කියපු කතා එකක්වත් අපිට හම්බ වෙලා නැහැ. අපිට හම්බ වෙන්නේ මොකද්ද? අපේම කුණුගොඩ. අපිට හම්බ වෙන්නේ අපේ මනෝ විතර්ක ටික. ඒකයි මෙතන චූටි දරුවෙක් හිටියොත් එයාට මොකක්වත් හම්බ වෙන්නේ නැත්තේ. එයාගේ ඇතුළ හිස්. එයාගේ ඇතුළ හිස් නිසා අරගේ මේ සද්ද ඇහුනට ඇතුළ ඇවිස්සලා එන්න එළියට එකක් නැහැ. ඒක නිසා එයාට මේක ගැන මොකක්වත් විතර්ක කර කර යනවා කියලා එකක් කරන්න බෑ. හැබැයි එයාට මොකද්ද වෙන්නේ? එකක් ඇහෙනකොට මෑනියෝ මේක ගිය පාරක් කිව්වා නේද? නැත්නම් මම මේ කාරණාව අහලා තියෙනව නේද? හැබැයි මේක
මං කලින් අහලා තියෙන මීට වඩා පොඩ්ඩක් වෙනස් විදිහටනේ. ඒකට මට තේරිච්ච විදිය වැරදිද? තව මොනවා හරි ටිකක් එනවා නේද ඇතුලේ කුණු ගොඩෙන් මේක හං ඉන්නවට වඩා තව කෑලි ටිකක්. එනවනේ. ඔය ටිකත් එක්ක තමයි අහගෙන ඉන්නේ. එතකොට මොකද වෙන්නේ මේ පැත්තෙන් බෝල එනවා. ඒවට නිදැල්ල යන්න දෙන්න බැට් කරනවා. එතකොට එන බෝල වෙන පැතිවලට යනවා. එහෙමනේ. එතකොට බලන්න අපි දැනගෙන තියෙන්නේ අපේ ඇතුලෙන් උස්සලා දෙන දත්තයමයි ජීවිතේ කියලා පරිහරණය කරලා තියෙන්නේ දත්ත ටිකක්. තොරතුරු ටිකක් බලන්න ඊට වඩා මොකද්ද මෙතනින් එක අඩියක්වත් එළියට තියලා දෙනවද කියලා නෑ. හැබැයි අපේ මේ අවිද්‍යාව අපේ කෙලස් ටික අපේ දෘෂ්ටිය මොකද කරලා තියෙන්නේ? මනෝ විතර්ක ටික එළියට දානවා. මනෝ විතර්ක ටික එළියට දානවා. එතකොට මනෝ විතර්ක ටික එළියට දාපු දැන අපිට එළියෙන් දුකක් හම්බ වෙනවා. එළියෙන් හම්බ වෙන දුකට කියනවා මොකද්ද? දුක්ඛ සත්‍යයක් කියලා. එයා දකිනවා නම් මේ අතුලාන්තයේ සකස් වෙච්ච සංස්කරණයයි මේ එළියට දාන්නේ කියන මේ යාන්ත්‍රණය දකිනවා නම් එයා ඒක එළියට දාන්නේ නැතුව ඇතුළෙන්ම මේ වෙන සිද්ධිය මේ මන ආයතනෙන් ඔසවලා දෙන මේ ධර්මතාවය දකිනවා නම් එයා මොකද දකින්නේ? දුක්ඛ ආර්ය සත්‍ය දකිනවා. සමුදය සත්‍ය මොකේද දෙන්නේ? මං අරයට හරි කැමතියි. මං අරයට ආදරේ. මම මේ වස්තුවට මේක මගේ. එතකොට කොහාටද සමුදය දෙලා තියෙන්නේ? අපි මේ වස්තුවට කැමතියි. අපි මේ පුද්ගලයාට කැමතියි. අපි මේ වචනය අහන්න හරි ආසයි. එතකොට අපිට මොකද්ද දැනෙලා තියෙන්නේ? අපි තණ්හා කරලා තියෙන්නේ එළියේ ඉන්න කෙනාට. අපි තණ්හා කරලා තියෙන එළියෙන් ඇහෙන වචනෙට. අපි ලෝභ කරලා තියෙන එළියේ තියෙන වස්තුවට. කියලායි අපිට සමුදය සාමාන්‍යයෙන් හම්බ වෙලා තියෙන්නේ. ඒ සමුදය සත්‍ය කියමු අපි. හැබැයි ඇත්තටම කොතෙන්ද අපි කැමති වෙලා තියෙන්නේ? ඇත්තටම අපි බැඳිලා තියෙන්නේ තණ්හා කරලා තියෙන්නේ ආස කරලා තියෙන්නේ අපේම ඇතුලෙන් මතු කරලා දෙන මනෝ විතරකයට. මේක මනස පිළිබඳව වෙච්ච ධර්මතාවයක් කියලා දැක්කොත් එයාට සමුදය ආර්ය සත්‍ය හම්බ වෙනවා. දැන් සමුදය දුන්නේ කොතෙන්ද? සමුදය සත්‍ය අපි ගත්තේ අපි දැක්කේ මං අරයට කැමතියි. අරයට කැමති නෑ. එයාව ප්‍රතික්ෂේප කරන්න කැමතියි. මේ වචනේ නම් මං අහන්න හරි ආසයි. කවුරු හරි අපිට ආදරෙන් කතා කරනවා නම් අපි මේ වචනේ අහන්න හරි කැමතියි. එතකොට මොකේද බැඳෙන්නේ? පුද්ගලයාට බැඳෙනවා. ඒ පුද්ගලයාට බැඳෙනවා. ඇයි අපි ආදරෙන් කතා කරන වචනේ ආයි අහන්න හරි කැමතියි. ඒක නිසා අපිට හිතෙන්නේම අන්න ඒ එළියේ ඉන්න පුද්ගලයාට තමයි මම කැමති. එයාගේ කටෙන් පිට වෙන ආදරණීය වචනෙට තමයි මම කැමති. කියලායි අපිට හම්බ වෙන්නේ. ඒ අපිට හම්බලා තියෙන්නේ සමුදය සත්‍යය. හැබැයි අපිට පේන්නේ නැහැ අපේ අතුලාන්තයෙන්ම ඔසවලා දීපු ආදරණීය වචනය කියන සංස්කරණයටයි කැමති වෙලා තියෙන්නේ කියලා. අපේ අතුලාන්තයෙන්ම ඔසවලා දෙන අහවල් මම කැමති වෙච්ච පුද්ගලයා කියන සංකල්පයටයි බැඳිලා තියෙන්නේ කියලා අපිට සමුදය ආර්ය සත්‍ය දෙච්ච තැන පේන්නේ නැහැ. එතකොට එහෙනම් ඔන්න අපි දැන් මේක වෙන් කරගත්තා. කොහොමද දුක්ඛ සත්‍ය දෙලා තියෙන්නේ? කොහොමද දුක්ඛ ආර්ය සත්‍ය දෙලා තියෙන්නේ කියලා මම දැන් මේ මොකද්ද විස්තර කරන්නේ? සම්මා දිට්ඨිය කියලා අය අහුවම තක්කු වෙන්නේ නැතුව ඉන්න තමයි මේ කියලා දෙන්නේ. එතකොට එහෙමනම් දැන් එතකොට මේ අපේම මේ මනෝ විතරක ටික එළියට දාලා මේ විදිහ ලෝකයක් ගොඩනගාගෙන දැන් අපි හිතන්නකො මෙහෙම සිද්ධ ඔයාලටත් වෙලා ඇති ඕන තරම්. දැන් අපි අපේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නවා.
ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න. අපි දැන් ඒ කෝල් එක සේව් කරන් ඉන්නවානේ කවුරු හරි මේ අහවල් පුද්ගලයාගේ අංකය. දැන් මේ මං කාඩ් එක කතා කරන්නේ අර සේව් කරපු අංකය අයිති පුද්ගලයාට තමයි කතා කරන්නේ. දැන් අපි කෝල් එක ගන්නවා. එහා පැත්තෙන් ආන්සර් කරනවා. සමහරට යාළුවෙකුට කතා කරන්නෙත් නෑ කියන්නකො අපි මෙහෙන් පණිවිඩේ කියාගෙන යනවා. අපි කාටද පණිවිඩේ කියන්නේ? අපි පණිවිඩේ කියන්නේ අපි හිතේ ඉන්න කෙනාටනේ. අපි හිතන් ඉන්නේ මේ ෆෝන් එකේ සේව් කරලා තියෙන අංකේ අදාළ කෙනා තමයි දැන් ෆෝන් එක ඉස්සුවේ. එයාට තමයි මම මේ පණිවිඩේ කියන්නේ කියලා. පණිවිඩේ කියලා ඉවර වෙලා ඔන්න එයා මොකක් හරි කිව්වට පස්සේ තමයි දැනගන්නේ අනේ මම මේ වෙන කෙනෙක්ට තමයි පණිවිඩේ කියලා දෙන්නේ කියලා. එතකොට එච්චර වෙලා ඇත්තටම අර එහා පැත්තෙන් ආන්සර් කරපු කෙනාටද අපි පණිවිඩේ කිව්වේ නෑනේ. කාටද පණිවිඩය කිව්වේ? අපේම මනෝ විතරකයකට. අපේ මේ පැත්තෙන් ඔස්සවලා දීපු මනෝ විතරකයකටයි අපි පණිවිඩය කියලා කියන්නේ. ඊට පස්සේ දැනගත්තාම අනේ ඒක වැරදීමක්. වෙන කෙනෙක්ට තමයි පණිවිඩය කියලා දෙන්නේ. හරි ඇත්තටම හරි අදාළ කෙනාටම කිව්වා කියන්නකෝ පණිවිඩය. ඒත් වෙලා තියෙන ඔය ටිකම නෙවෙයිද? ඒත් වෙලා තියෙන ඔය ටිකම තමයි. අදාළ කෙනාටම පණිවිඩය කිව්වා කියලා සිද්ධ වෙලා තියෙන්නේ ඔය ටිකම තමයි. අපි පණිවිඩය කියලා දෙන්නේ එහා පැත්තෙන් ආන්සර් කරපු කෙනෙක්ට නෙවෙයි. එයාව අපිට හම්බ වෙලාවත් නැහැ. එයාව අපිට හම්බ වෙලාවත් නැහැ. අපිට හම්බෙලා තියෙන්නේ අහවල් කෙනා කියලා අපි තුල උපදින මනෝ විතර්කය. අන්න ඒ කරබයා තමයි අපි මේ පැත්තෙන් වචී සංකාර ටික ගොඩනගන්නේ. අහවල් කෙනා කියලා අපේ ඇතුලෙන් ගෙනත් දීපු කුණු කෑල්ලක් තියෙනවා, සංකාරයක් තියෙනවා, සංකල්පයක් තියෙනවා. ඒක ගැන දැනගෙන ඒ දැනගත් එකට අපි වචී සංකාර ගොඩනගනවා. වචන ගොඩනගනවා. හැබැයි අපි හිතාගෙන ඉන්න අපේ දෘෂ්ටියට සාපේක්ෂව අපි මෙච්චරක් දුරකින් ඉන්න ඒ ෆෝන් එක ආන්සර් කරපු කෙනාට තමයි මේ පණිවිඩේ කියන්නේ කියලා. ඒ මොකද්ද කරන්නේ? අපේ මනෝ විතර්කය එළියට දානවා. අර ඉබ්බා කටුවෙන් එළියට එයාගේ කෑල්ලක් දැම්මා වගේ. ඒතර මොකද කරන්නේ? අර කෑල්ල මාරයා කපනවා. නරියා එළියට දාන කෑල්ල කඩලා ගන්නවා. වගේ අපි මේ මනෝ විතර්කයේ එළියට ගැට ගැහුවට පස්සේ අපි අහවෙලා තියෙන්නේ මෙන්න මේ මායාවේ භූමියටයි. මේ කෙලස් වලට අයිති භූමියටයි. දුක ඉක්මවා ගන්න බැරි වෙච්ච භූමියටයි අපි එතනදී අහවෙලා තියෙන්නේ. එතකොට බලන්න අපිට පුළුවන්කම ලැබුණොත් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදියට මෙන්න මේ මනෝ විතරක ටික උපදින තැනට මේ වෙච්ච යාන්ත්‍රණය පිරිසිදුව දකින්න. මෙහෙම ටිකක් හටගෙන නිරුද්ධ වෙච්ච තැනක අපේ මන ආයතනෙන් ඔස්සවලා දෙන කුණු ගොඩ දැනගෙන ඒකට ඒ දැනගත් එකට නේද මේ හිතන්නේ. ආපහු මේ හිත දැනගනිමින් යන්නේ ඒ සංකල්ප ටිකම නේද කියලා අපිට මෙන්න මේක පිරිසිදුව දකින්න පුළුවන්කම ලැබුණොත් එයා දුක දෙන තැනක් දකිනවා, දුක්ඛ ආර්ය සත්‍ය දෙන තැනක් දකිනවා. එතකොට කවුරු හරි කෙනෙක් මේක මනස පිළිබඳව වෙච්ච ධර්මතාවයක් කියන එක එකපාරට කෙනෙක්ට ප්‍රකට වෙන්නේ නැහැ. එකපාරට කෙනෙක්ට මේක මනස පිළිබඳවම වෙච්ච එකක් කියන එක ප්‍රකට වෙන්නේ නැහැ. එයාට පටන් ගන්න වෙන්නේ කොතනින්ද? මෙතනත් මම කියලා කෙනෙක් හම්බ වෙච්ච එළියෙත් තව පුද්ගලයෝ දේවල් වස්තු හම්බ වෙච්ච තැනකින් තමයි මේක පටන් ගන්න වෙන්නේ. එතකොට අපිට මෙන්න මේ ඔය වගේ තැනක ඉඳන් අපිට දුක උපදින්නේ. දැන් බලන්න පළවෙනිදට දැන් අපිට ජනවාරි 1 වෙනිදා ලැබුවාම මොකද්ද වෙන්නේ? කට්ටිය කෝල් කරනවා. එතකොට කට්ටිය
සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මැසේජ් කරනවා. මෙහෙම හිතන්නකෝ දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා අම්මා කෙනෙක් ඉන්නවා. දරුවෝ දෙන්නෙක් විතර ඔන්න මැසේජ් කරලා හරි කෝල් කරලා හරි කතා කරනවා. එක්කෙනෙක් කතා කරේ නැහැ කියන්නකෝ. එක්කෙනෙක් කවුරු හරි මැසේජ් එකක්වත් දැම්මේ නැහැ කියන්නකෝ. දැන් මොකද වෙන්නේ? ඉතින් දුක් විඳ ඉන්නවා. අර කතා කරපු මැසේජ් කරපු දරුවන්ට වඩා වැඩිපුර මතක් වෙන්නේ කවුද? අර කතා කරපු නැති කෙනා. ඒ මොකද දැන් බලන්න අපි දැන් ඔන්න එක අම්මා කෙනෙක් කියනවා මගේ දරුවා නම් අනිවාර්යෙන් මට සතියකට සැරයක් හරි කතා කරනවා. එයාට මාත් එක්ක කතා කරන්න නැතුව ඉන්න බෑ කියලා. ඒකට අනිත් එක්කෙනා කියන අනේ ඔයාගේ දරුවා සතියකට සැරයක්ද කතා කරන්නේ? අපේ කෙනා නම් හැමදාම කතා කරනවා. එයාට එක දවසක්වත් මාත් එක්ක කතා කරන්න නැතුව ඉන්න බෑ. දැන් කතා කරන්නේ නැතුව ඉන්නවා නම් දරුවාට මොකද? දරුවාට වේදනාවක් උපදිනවා කියන එක නෙමෙයි අම්මා කියන්නේ. දැන් වැඩිපුර කැමති වෙලා තියෙන්නේ මොකටද? දරුවාට එහෙම වේදනාවක් උපදින එකට නේද මේ කැමති වෙලා තියෙන්නේ. දරුවාට මං නැතුව දුකයි කියන එකට කැමති වෙලා. දරුවට මට කතා කරන්නේ නැතුව දැන් අරයා කියනවා සතියකට සැරයක් කතා කරනකම දැන් අරයාට ඊට වඩා ආඩම්බරයි. ඇයි අරයාට සතියට සැරයක්නේ කතා කරන්නේ මට හැමදාම කතා කරනවා. ඒ කියන්නේ අපේ දරුවා මට බැඳිලා වැඩි. දැන් බැඳිලා වැඩි එකට මොකද වෙලා තියෙන්නේ? සතුටුයි. ඒතර දැන් දරුවා ඇත්තටම සැප විඳිනවටද කැමති වෙලා තියෙන්නේ දුක් විඳිනවටද? දුක් විඳිනවට නේද කැමතිලා තියෙන්නේ. බලන්න දැන් මේ මොකද්ද මේ විහිළුව කියලා? බලන්න දැන් මේ ආදරය කියලා බැඳිලා කියලා මොකද්ද මේ කරන විහිළුව කියලා? ඔය වගේ ස්වභාවයක් නේද තියෙන්නේ. කියන්නේ එයාට මං නැතුව දුකයි කියන කාරණාවට සතුටුයි. එහෙමනේ. එතකොට බලන්න එහෙමනම් මේක අපි ඇත්තටම අපේම මනෝවිතරක ටික සතුටු කරගත්ත බවක් නෙමෙයිද මෙතන තිබිලා තියෙන්නේ. අපේම මනස පිළිබඳවම සංස්කරණය වෙන මේ සකස් වීම ටික මේක සතුටු කරපු එකක් තමයි වෙලා තියෙන්නේ. අපිට මේක ලිහලා බලන්න පුළුවන් වුණොත් මේක යාන්ත්‍රණයේ පිරිසිදුව දකින්න පුළුවන් වුණොත් මේ විඥාණය කරන මායාව විඥාණය කරන මැජික් එක මේ බොරුව අන්න ඒ කෙනාට තේරෙනවා මේකේ තියෙන තුච්ඡ වූ බව නිස්සාර වූ බව හිස් වූ බව එයාට වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතකොට අර වගේ මාත් හම්බ වෙච්ච තැනක එළියෙන් දරුවත් හම්බ වෙච්ච තැනක අපිට ඒ දරුවයි මායි දෙපැත්තම ඇත්ත වෙච්ච තැනක ඉඳන් එකපාරට මේක මනසමයි කියලා දකිනවා කියන කාරණාව කෙනෙක්ට ලේසි වැඩක් නෙවෙයි. ඒකයි බුදු පියාණන් වහන්සේ මාර්ගයක් පෙන්වන්නේ තමන් ඉන්න තැනින් පටන් ගන්න. තමන් ඉන්න තැනින් පටන් ගන්න. දැන් පාරක් වුණත් එකපාරට අපිට මෙච්චරක් දුර යන්න තියනවා කියලා මෙතනින් අතුරුදහන් වෙලා තව තැනකින් මතුවෙන්න බෑනේ. අපි ඉන්න තැනින් පටන් අරගෙන තමයි ඒ පාර දිගේ යන්න තියෙන්නේ. එතකොට අපිට අද දවසේ මේ මාත් ඉන්නවා එළියේ මම බැඳිච්ච කෙනා ගැටිච්ච කෙනත් ඉන්නවා කියලා හම්බ වෙච්ච තැන. ඒ කෙලෙසේ චුට්ටක් අඩු කරගන්න තමයි අසුබ විදිහට මේ තියෙන බැඳීම අඩු කරගන්න තමයි මේ පිළිකුල් විදියට බලන්න කියලා කියන්නේ. මේ රූපේ ඇත්ත බලන්න කියලා කියන්නේ මොකටද? මාර්ගයක් පෙන්නනවා. එළියේ ඉඳන් මේක කොහොමද ලිහාගෙන එන්නේ කියලා මාර්ග සත්‍යයක් පෙන්නනවා. හැබැයි ඒක මාර්ග ආර්ය සත්‍ය නෙවෙයි. එතකොට ආර්ය සත්‍ය දකින්න වෙන්නේ අපේ ඇතුළාන්තය පිළිබඳවමයි. මේ මනෝ විතරක ටික ආරම්භයාම මේ සකස් වෙන මේක සකස් වෙච්ච යාන්ත්‍රණය කාට හරි පිරිසිදු දැක ගන්න පුළුවන් වුණ විතරයි මාර්ග ආර්ය සත්‍ය කෙනෙක්ට මතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.
එතකොට අපි දන්නවා දැන් කෙනෙක් අපි කියන්නකෝ අපි දැන් මේ ඉන්න තැනින් අපි පටන් ගත්තොත් අපේ ජීවිතේ හොඳයි කියලා ගන්න දේවල් තියෙනවා. නරකයි කියලා ගන්න දේවල් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් තියනවා කියන්නකෝ. අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් ඒක එහෙම නොවි වෙන විදිහකට සිද්ධ වෙනවා කියන්නකෝ. දැන් අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් ඒක එහෙම නොවි වෙන විදිහකට සිද්ධ වෙද්දී බලාපොරොත්තු නොවෙච්ච දෙයක් තමයි දැන් වෙන්නේ කියලා අපි ඇහැ දන්නවද? එහෙම එකක් අපේ ඇහැ දන්නේ නැහැ. දැන් මේ බලාපොරොත්තු නොවෙච්ච දෙයක් සිද්ධ වෙනවා කියලා අපේ කන දන්නවද? එහෙම දන්නේ නැහැ. මේ බලාපොරොත්තු නොවෙච්ච දෙයක් සිද්ධ වෙනවා කියලා අපේ නහය දන්නවද? දිව දන්නවද? කය දන්නවද? ඒ එකක්වත් දන්නේ නැහැ. මේ බලාපොරොත්තු නොවෙච්ච දෙයක් සිද්ධ වෙනවා කියලා මේ රූප එකකටවත් හම්බ වෙලා නැහැ. එතකොට පරිසරයටවත් වටපිටාවටවත් එක ලේ බිඳුවකටවත් හම්බ වෙච්ච නැති මේ බලාපොරොත්තු නොවි සිද්ධ වෙන දේ ගැන ඒ කිසිම රූපයකට කිසිම අදාළත්වයක් නැහැ. කිසිම රූපයකට ඒ කිසිවක් අදාළ නැහැ. එතකොට එහෙනම් බලන්න ඒ බලාපොරොත්තු වෙච්ච බව හෝ නොවෙච්ච බව මනස පිළිබඳවම වෙච්ච ධර්මතාවයක් නෙවෙයිද? ඒක මනස පිළිබඳවම වෙච්ච ධර්මතාවයක්. හැබැයි අපිට ඒක පැහැදිලිව වෙන් වෙන්නේ නැහැ. මේක පැහැදිලිව වෙන් වෙනවා කියන එක නුවණක්. මේක පැහැදිලිව වෙන් වෙනවා කියන එක නුවණක්. ඇයි ඒක නුවණක් කියලා කියන්නේ? ඒක නුවණක් නිසායි බලාපොරොත්තු නොවෙච්ච දේ සිද්ධ වෙනකොට ඒකෙන් උපදින යම් අසහනයක් තියෙනවා නම් යම් කිසි මට්ටමක පීඩාවක් තියෙනවා නම් ඒ නුවණ විසින් ඒ අසහනය දුරු කරලා දානවා. ඒ පීඩාව දුරු කරලා දානවා. මොකද බුදු පියාණන් වහන්සේ පෙන්වලා දීපු ඒ මාර්ගාර්ය සත්‍ය කියලා කියන්නේ දුක නිරෝධ කරන වැඩපිළිවෙල. අපිට මොකද්ද තියෙන ප්‍රශ්නේ? දුක. දුකට විසඳුමක් හොයාගෙන තමයි මේ සියලුම සත්‍යෝ උත්සාහවන්ත වෙලා තියෙන්නේ. මේ සද්ධාව වඩන්නේ, වීරිය වඩන්නේ, සිහිය සතිය වඩන්නේ, සමාධිය වඩාගෙන තියෙන්නේ. මේ ප්‍රඥාව මේ ඉන්ද්‍රිය ධර්මයන් ටික වඩා ගන්න උත්සාහවන්ත වෙන්නේ ඇයි? මේ දුකට විසඳුමක් විදිහට. දුකින් නිදහස් වෙන්නයි. මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ හරියට මණික් ආකාරයක් වගේ. මණික් ආකාරයක් වගේ කවුරු හරි කෙනෙක් මේක හරියට ප්‍රයෝජනයක් ගන්නවා නම් මේක තුළින් මතු කරගන්න තියෙන මාණික්යන් තමයි මේ සද්ධාව කියලා කියන්නේ, වීරිය කියලා කියන්නේ, සිහිය සතිය කියලා කියන්නේ, සමාධිය කියලා කියන්නේ, ප්‍රඥාව කියලා පෙන්නලා දෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ මාණික්යන් මතු කරගත්තොත් අන්න ඒ කෙනාට මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය හරියටම ප්‍රකට කරගන්න පුළුවන් වෙනවා. හැබැයි කෙනෙක්ට මේක ගැන කිව්වට සමහර විට මෙහෙම එකක් කරන්න පුළුවන්ද කියලා හිතා ගන්නවත් බෑ. අර එක පොඩි කතාවක් තියෙනවා. ඒක සාමණේරයන් වහන්සේ නමක් කැලෑවේ භාවනා කරගෙන ඉන්නකොට ඒ අචිරවත කියලා සාමණේරයන් වහන්සේ නමක් එක්තරා රජකුමාරයෙක් ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනවා කියලා කියනවා මේ ශාසනයේ ධර්මයේ හැසිරিলা පිළිවෙත් පුරලා ඒක ගැන මට පොඩ්ඩක් කියලා දෙන්න. මේකෙන් සමාධියක් ලබා ගන්න පුළුවන්ද? මොකක්ද මේකෙන් වෙන්නේ කියලා කියන්න කියලා කියනවා. එතකොට අර අචිරවත සාමණේරයන් වහන්සේ දේශනා කියනවා මට බණ කියන්න බෑ. මම බණ කියන්න දන්න කෙනෙක් නෙවෙයි කියලා. අනේ එහෙම කියන්න එපා මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියලා කියනවා. ඊට පස්සේ අර සාමණේරයන් වහන්සේ කියනවා හොඳයි මම එහෙනම් ඔබට පොඩ්ඩක් කියලා දෙන්නම්. හැබැයි මම කියලා දෙන එක ඔබට තේරුණ විදියට ඉන්න.
නොතේරුණ විදිහට කටවහගෙන ඉන්න ඕනේ. මගෙන් ආපහු ප්‍රශ්න අහන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ අර ජයසේන රාජකුමාරයා කියනවා හොඳයි මම ඔබ වහන්සේව ආයෙ නැවත ප්‍රශ්න අහලා වෙහෙසටපත් කරන්නේ නැහැ. ඔබ වහන්සේ දන්න විදිහට මට ටිකක් කියලා දෙන්න කියලා. ඊට පස්සේ සාමණේරයන් වහන්සේ උන්වහන්සේ දන්න විදිහට කියලා දෙනවා. කියලා දුන්නාට පස්සේ ජයසේන රාජකුමාරයා ඕකනම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔය සමාධි උපදවනවා කියන ඔය ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියනවා ඕවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා කියප එක පිළිගන්නේ නැතුව ගස්සගෙන යනවා කියනවා. ඊට පස්සේ අර අචිරවද සාමණේරයන් වහන්සේ ගිහිල්ලා බුදු පියාණන් වහන්සේව හම්බ වෙලා මේ වෙච්ච සිද්ධිය ඔක්කොම බුදු පියාණන් වහන්සේට කියනවා. බුදු පියාණන් වහන්සේට මේක කිව්වට පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. ඔබ මේ විදිහේ උපමාවක් කිව්වනම් ජයසේන රාජකුමාරයා ඔබ කියප එක පිළිගන්නේ නැතුව ගස්සගෙන යන්නේ නැහැ. කොයි වගේද යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ යාළුවෝ දෙන්න යනවා කන්දක් ළඟට. කන්දක් ළඟට ගිහලා එක්කෙනෙක් මොකද කරන්නේ? කම්මැලිකමට කන්ද පාමුලට වෙලා ඉන්නවා. අනිත් කෙනා බොහොම වීරෙන් කන්ද මුදුනට නගිනවා. කන්ද මුදුනට නැගපු කෙනාගෙන් අර කන්ද පාමුල ඉන්න යාළුවා කතා කරලා අහනවා ඔබට මොනවද පේන්නේ කියලා. ඔබට මොනවද පේන්නේ කියලා අහනවා. ඔබට මොනවද පේන්නේ කියලා අහුවාම අර යාළුවා කියනවා මට පේනවා බොහොම ලස්සන වනාන්තර පේනවා ඈතට බොහොම රමණීය පොකුණු පේනවා. ආරණ්‍ය පේනවා. මෙහෙම කියලා විස්තර කරනවා. එතකොට අර කන්ද පාමුලේ ඉන්න යාළුවා මොකද කියන්නේ? අනේ මේ බොරු කියන්නේ බා. එහෙනම් මටත් පේන්න එපායි. කොහොම මට පේන්නේ නැහනේ කියලා. අර කන්ද පාමුලේ ඉන්න යාළුවා කියනවා. එතකොට අර කන්ද උඩට නැගපු අර යාළුවා ඇවිල්ලා කන්ද බැහැලා බලෙන් මාරයාගේ අතින් ඇදගෙන මොකද කරන්නේ? කන්ද උඩහට එක්කගෙන යනවා. කන්ද උඩට එක්කගෙන ගිහිල්ලා දැන් ආට මොනවද පේන්නේ කියලා අහනවා. අනේ ඇත්තටම